සුබ දවසක්. රටේ පවතින ඉන්ධන නිගත් සමග ශ්‍රී ලංකා රජයමගින් ඉන්ධන කෝටාව QR කෝඩ් එකක් දැනට නිර්මාණය කරලා තියෙනවා. ඒ සාදා ගන්න fuelpass.government.lk කියන වෙබ්සයිට් එක හරහා ඒක හදා ගන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා ලොග්ඉන් අපි ලින්ක් එක අපි දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකට ලොග් වෙන්න පුළුවන් ඔයාලට fuelpass.government.lk කියන එකේ. ඒකට ගියාට පස්සේ vehicle registration කියලා එනවා. ඒකට ගිහිල්ලා ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා ඩොකියුමන්ට් එකක් අවශ්‍ය වෙනවා. ජාතික හැඳුනුම්පත, මොබයිල් අංකය ඇතුළත් කරන්න කියලා එනවා. ඊට පස්සේ ඒක ඇතුළත් කරාට පස්සේ එනවා OTP අංකයක් එවන්න කියලා ඉල්ලීම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට OTP එක ලැබුණාට පස්සේ තහවුරු කරලා මුල් නම, වාසගම, ලිපිනය ඇතුළත් කරලා වාහනයේ අංකය, වාහනයේ වර්ගය, චැසි අංකය, ඉන්ධන වර්ගය ඇතුළත් කරන්න ඕනේ. ඇතුළත් කරලා ක්ලික් කරලා ඔයාලට QR කේතය ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ යොදලා තියෙනවා. ඒ වගේම තව මේ සඳහා රජය විසින් එක් වාහන සඳහා ඉන්ධන කෝටාවක් තීරණය කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන කරුණක් තියෙන්නේ තමන්ගේ නමටම ජාතික හැඳුනුම්පත් අංකයේම තියෙන වාහනය වෙන්න ඕනේ නැහැ මේකට. එක් ජාතික හැඳුනුම්පත් අංකයකට එක් වාහනයක් සඳහා එක් QR එකක් තමයි නියම වෙන්නේ. ඉතින් ඔයාලට අපි ලින්ක් එක දාලා තියෙනවා. ඒ හරහා ඉතා ඉක්මනින් රෙජිස්ටර් වෙලා තමන්ට හිමි QR එක ලබා ගන්න කියලා ඔයාලට මතක් කරනවා.